හායි යාළුවනේ ඉතින් කොහමද අද මම ඔයාලා ටෙක් තිලා channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් තවත් අලුත් වීඩියෝ එකක් තමයි මේක. ඉතින් අද කරන්න හදන දේ ඉනෝවේෂන් එකක් නැත්නම් ලොකු ඉනෝවේෂන් එකක් නිකුත් කරලා මුළු ලෝකෙම මවිතකපු ෆෝන් සමාගමක් කරපු අමුතු concept එක ගැන. ඉතින් ඒක ගැන අපි කතා කරමු. ඉතින් කතා කරන්න කලින් ඔයගොල්ලෝ තාම මගේ channel එක subscribe කරලා නැත්නම් පල්ලා දෙන subscribe button එක click කරලා bell icon එක click කරලා like එකක් දාලා වීඩියෝ එකට එකතු වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි. ඉතින් මේ Honor robot phone එක තමයි මේ ගිය මාසේ වගේ තමයි මේ ඒක රිලීස් කරේ කියන්නේ ඒගොල්ලෝ වීඩියෝ එකක් කියන්නේ ට්‍රේලර් එකක් විදිහට වීඩියෝ එකක් හදලා ඒගොල්ලෝ රිලීස් කරා. තම ෆෝන් එක රිලීස් කරේ නෑ. ඒක කියන්න ඕන කරුණක් ඔයගොල්ලන්ට. මොකද ඒගොල්ලෝ තාම ඒක concept එකක් විතරයි කියලා තමයි තියෙන්නේ. Honor robot phone එක තමයි ඒගොල්ලෝ ට්‍රේලර් එකක් විදිහට දැනට රිලීස් කරලා තියෙන්නේ. ඉතින් ඒක ඇත්තටම කියනවා නම් මාර ඉනෝවේෂන් එකක්, ලොකු ඉනෝවේෂන් එකක් තියෙන ෆෝන් එකක්. ඉතින් අපි ෆෝන් එක ගැන කතා කරමු. ට්‍රේලර් එක බලන ගමන් ෆෝන් එක ගැන කතා කරමු වෙනවා. ඉතින් අපි එන ට්‍රේලර් එක බලන ගමන් ෆෝන් එක ගැන කතා කරමු. ඉතින් මෙතන ට්‍රේලර් එක මම පෙන්නනවා. මේක AI වලින් හදපු ලස්සන ට්‍රේලර් එකක්. ඉතින් මේක මෙන්න මෙහෙම තමයි මේ Honor Magic 8 series එකක මෙහෙම තියෙනවා. මේක ඇත්තටම මාරම ලස්සන ට්‍රේලර් එකක් වගේම මේගොල්ලෝ මාර විදිහට මේකේ ෆිනිෂින් එක ලස්සන මේ AI ට්‍රේලර් එකේ. ඉතින් මේකේ මම කියවනේ මේකේ ලොකු ඉනෝවේෂන් එකක් තියෙනවා කියන්නේ අන්න ඉනෝවේෂන් එක තමයි මෙන්න මේ කැමරා එක. බලන්න දැක්කද මේක තමයි Honor robot phone එකේ ලොකුම ඉනෝවේෂන් එක. මොකද මේක gimbal එකක් තියෙන එන කැමරාවක් කියන්නේ මේක ලොකුම ඉනෝවේෂන් එකක්. දැක්කද මේක full AI වලින් හදපු ට්‍රේලර් එකක්. මේක මාරම ලස්සන මේ ට්‍රේලර් එක. ඔයගොල්ලෝ පේනවා මේ කැමරා එක ඒකේ ඉනෝවේෂන් එක තමයි ලොකුම ඉනෝවේෂන් එක. මේක ඇනිමේෂන් මාරම ලස්සනයි. ඔයාලා පේනවාද? මේක gimbal එකක් තියෙනවා මේ කැමරේ මේකේ. ඒක තමයි මෙන්න මේ ෆෝන් එකේ ඉනෝවේෂන් එක. මේක වෙනාදී ලස්සනට මේක හදලා තියෙනවා. Good call. I'll go with yours. ඉතින් මේගොල්ලෝ මේ Honorලා දැනට කියලා තියෙන විදිහට මේ ෆෝන් එකේ තියෙනවලු YoYo AI කියලා AI agent කෙනෙක්. ඒ AI agent ට පුළුවන්ලු මේ කැම් එකේ ඔටෝ ෆ්‍රේමින් කරන්න. ඒ වගේම මෙන්න මේ ආකාරයට මෙන්න මේ විදිහට මිනිස්සු වෙනකොට සීන් එකට ගැලපෙන විදිහට මේ කැම් එක තමන්ම මේව කරගන්න එහෙම කරන්න පුළුවන් කියලා ඒ AI එකට පුළුවන් කියලා Honorලා දැනට කියලා තියෙනවා. ඒගොල්ලෝ දැනට කියලා තියෙනවා. මෙන්න මේ AI වලින් හදන Honor company AI වලින් හදලා තියෙන එකක් ඔයගොල්ලෝ පේනවා. ඒකත් මාරම ලස්සනයි ඔයගොල්ලෝ පේනවා. මේ ෆෝන් එක තමයි මේකේ මේන්ම ටාගට් එක කියන්නේ. මේක AI full trailer එකක්. මාරම ලස්සනයි නේද? ඔයගොල්ලෝ පේනවාද? දැක්කද? Honor robot phone එක එතන ඇක්චුවලි අර කැමරා ගිහින් තමයි කරන්නේ. ඉතින් අන්තිමට කියන මේගොල්ලෝ නැති මේකේ අලුත් විස්තර 2026 මාර්තු මාසයේ තියෙන මොබයිල් වර්ල්ඩ් කොංග්‍රස් එකේදී කියනවා කියලා මේක කියනවා. හරි. ඉතින් මම ඔයාලට AI ට්‍රේලර් එක පෙන්නුවා. ඉතින් ඒ ට්‍රේලර් එක මම පෙන්නුවා Honor robot phone එකේ. ඉතින් ඒ ට්‍රේලර් එක ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ AI ට්‍රේලර් එක දැකලත් අදහසක් ගන්න නැති කියලා ඒ ෆෝන් එක ගැන. ඉතින් AI ට්‍රේලර් එක දකිද්දී ඔයගොල්ලෝ දකින්න නැති ඒකේ ඒ ට්‍රේලර් එකේ තිබ්බ ෆෝන් එකේ ඒ කියන්නේ Honor robot phone එකේ බෑක් එක. ඒක නිකන් iPhone 17
ඒකේ වගේ අර සෙරමික් වගේ මේකක් තිබ්බා. ඒකත් මාර ලස්සනයි ඒ ෆෝන් එක. ඇත්තටම මේ ෆෝන් එක මාර ලස්සනයි. ඉතින් ඒගොල්ලෝ ට්‍රේලර් එකේ දාලා තිබ්බ අන්තිමට මේකේ වැඩිදුර විස්තර මාර්තු මාසයේ 2026 ඒ කියන්නේ ලබන අවුරුද්දේ මොබයිල් වර්ල්ඩ් කොංග්‍රස් එකේදී රිලීස් කරනවා කියලා. ඒ කියන්නේ මේගොල්ලෝ දැනට කියලා දෙන විදිහට මේ ෆෝන් එක රිලීස් කරන්නේ ඔන Magic 8 series එකත් එක්ක කියලා තමයි දැනට කියන්නේ. ඉතින් මේ ෆෝන් එක ගැන කරුණු දැනට ඔච්චරයි තියෙන්නේ. ඉතින් ඒ වගේම මේකේ තවත් විශේෂ දෙයක් තමයි අර මම ඉස්සෙල්ලා කියපු යෝයෝ AI agent. ඒකත් මාරම සුපිරි. ඉතින් දැනට මේ ෆෝන් එක ගැන ඔච්චරයි ඉතින් තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මගේ වීඩියෝ එකෙන් අදහසක් ගන්න ඇති කියලා. ඉතින් ඔයගොල්ලෝ මේ ෆෝන් එක ගැන තව මොනවාරි විස්තර දන්නවා නම් පල්ලා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන් යන්න. ඉතින් වීඩියෝ එකේ අන්තිම මම ඔයගලන්ට කියනවා අනිවාර්යයෙන්ම මේ ෆෝන් එක රිලීස් වුණාම මේකේ ෆුල් ස්පෙක්ස් ඒ කියන්නේ ෆෝන් එක රිලීස් වුණාම හරි 2026 MWC එකේදී රිලීස් කරලා ගැන කිව්වට පස්සේ ඒකේ මේන් ස්පෙක්ස් ඉන් ඩීටේල් මම ඔයගොල්ලන්ට කියන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන්ම මම ඒක ගැන වීඩියෝ එකක් කරනවා. ඉතින් ඔයගොල්ලෝ ඉස්සෙල්ලා මම කිව්වා වගේ මම මොනවද මේ වීඩියෝ එකේ කිව්වේ නැත්තම් මේ ෆෝන් එක ගැන ඔයගොල්ලෝ පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. හරි. ඉතින් වීඩියෝ එක අන්තිම මම ඔයගොල්ලන්ට කියනවා ඔයගොල්ලන්ට ඊළඟ වීඩියෝ එක ඕනේ Minecraft ෆෝන් එකට කොහමද ෆෝන් එකට හරි ටැබ් එකකට හරි ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්නේ කොහමද? හරි නැත්නම් ඔයගොල්ලන්ට ඕනේ Samsung Galaxy Z3 Fold එක ගැනද? එහෙනම් අදට goodbye.